ඉතින් හා පුරා කියලා මුලින්ම පටන් ගත්තේ කොට්ට පොර ගැසීමේ තරඟය. අපේ ෆැකල්ටි ළමයිගේ වාසනාව කියන්නේ ඉතින් අවුරුදු උත්සවයේ දවසේ උදේ පාන්දරම අපේ අයට එක්සෑම් තිබ්බා. එදා උදේත් එක්සෑම් තිබ්බ නිසා අපේ අයට ගොඩක් තරඟ මිස් වුණා. කොහොම හරි මග එකක් දිනනවමයි කියලා අපේ අම්මාදී මේ බැලුන් පාස් තරඟෙට ගියාට වාසනාව කියන්නේ එයාගේ අතරම වැටිලා බැලුන් එක බිමට වැටුණා. right ඔයාලගේ ස්පේස් එක තියාගන්න මොකද අතේ වදින්න පුළුවන් අනිත් කෙනාගේ. අතරුණ නම් අයින් වෙන්න ඕන පොඩක් ඉන්න අතරුණ කටේ බෝලේ අතේ දින කටේ විතරක්. right පොඩක් සංගීත ඊට පස්සේ පටන් ගත්තේ අපි හැමෝම බලාගෙන හිටපු අවුරුදු කුමාරයා කුමාරි තේරීමේ තරඟය. එදා දවසත් එහෙමම ගෙවිලා ගියා. අපි ඉතින් DJ පාටි කරන්නටලා සතුටින් ගෙදර ආවා. මෙන්න මේ ෆොටෝ ටිකත් බලාගෙනම යන්නකෝ.